අපි දැන් මේ ඇවිල්ලා තියෙන අද බොහොම සුන්දර පරිසරයක අගලවත්ත ප්‍රාදේශීය කොට්ටාසේ පොල්ගම්පල නගරේ ඒ වගේම කුරුපිට පාරේ ඇවිල්ලා ගා ඇලදොල ඒ වගේම වන ලැබ මේ හැම දෙයක්ම ඉතාමත්ම සුභා සෞන්දර්යය අතින් ඉතාමත්ම වටිනා කියන වැදගත් පරිසරයක අපි ඉන්නේ. ඉතින් අපි මෙහෙම බලාපොරොත්තු වෙනවා අපි මේ අගලවත්ත පස්සුදු කෝල්ලේ සුන්දරත්වය සොයා යන ගමනේදී අපිට ඔබට ලස්සන තැන් පෙන්වන්න. බොහොම සුන්දර වන ලැබක් ලස්සන තඹදොළ ඇල්ල ගලාගෙන ඇවිල්ලා මේ හරහා තමයි යන්නේ. මගේ මිත්‍ර අරුණදීප්ති ගුණසිංහත් මාත් අපි දැන් මේ යන්න හදන්නේ. දැන් අපි මේ ඉන්නේ ඉතාමත් සුන්දර දියැල්ල ළඟ. මේක තමයි කියන්නේ තඹදොළ ඇල්ල කියලා. මම හිතන්නේ දෙස් විදේශ සංචාරකින්ගේ සතුට ඒ වගේම මනදොළ පිනවන හොඳ ලස්සනට මේ ඉස්සරහට ඇවිල්ලා ඒ වගේම නාන්න කියන්න සතුටු වෙන්න හැම දෙයක්ම ඉදාගත් තැනක් තමයි මේ පොල්ගම්පල කුරුපිට තඹදොළ ලියැල්ල. ඉතින් මේ සුන්දරත්වය තියෙන තැන මම හිතන්නේ මේ වෙලාවෙත් ඉන්න අපේ විදේශ සංචාරකයෝ කීප දෙනෙක්. ඒක තමයි මම හිතන්නේ අපිට මේවා ලොකු සම්පත් මේවා ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම මේවා වැඩි දියුණු වෙන්න ඕන. ගොඩක් වෙලාවකදී අපිට අනාගතයේදී මේවා ආරක්ෂා කරගත්තේ නැත්නම් ගොඩක් මේ ස්වාභාවික සම්පත් නැති වෙලා යනවා. මම හිතන්නේ මේ දීප්ති අපි මේ අද ලස්සන සුන්දර පරිසරයකට ඇවිල්ලා ඉන්නවා. මේවා එදා ඉඳලා යම් විදිහට ආරක්ෂා කරලා පැවතිච්ච නිසා තමයි මේ සුන්දර පරිසරයට අපිට එන්න පුළුවන්. එවනම් අපි ඉල්ලීමක් කරන්න ඕනේ මේවා බලන්න, දකින්න, විනෝද වෙන්න එන සියලු දෙනාගෙන් අනවශ්‍ය දේවල් පරිසරයට හානි වෙන ද්‍රව්‍ය ගෙනහැල්ලා ස්ථානගත කළා මේ ලස්සන සුන්දර පරිසරය විනාශ කරන්න එපා, කැත කරන්න එපා, අවලස්සන කරන්න එපා කියලා පණිවිඩය අපි දෙනවා.